හොඳයි අයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් course එකේ ඉන්න කට්ටියට තමයි මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ඉතින් set option එකේ trading වලට එනවා නම් ඉවසීම අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තව එකක් තමයි අපිට මෙතන sell එකක් දීලා තියෙනවා. ඒක ගන්න පුළුවන්. අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක අපිට මෙන්න මෙතන ගන්න බැරි හේතුවයි මේක ගන්න පුළුවන් එකයි මම පස්සේ ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතන sell එකක් දීලා තියෙනවා අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ඩිකේටර් එකයි මේකේ දාලා තියෙන ඉන්ඩිකේටර් දෙකයි ඔයාලට මම කලින් කියලා තියෙනවා. ඒ ඉන්ඩිකේටර් තුන තමයි මම යූස් කරලා ට්‍රේඩ් කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ ට්‍රේඩින් වලට එනවා නම් එප්සට් ඔප්ෂන් එකේ ඉවසීම තියෙන්න ඕනේ. මේක සූදුවක් නෙමෙයි මේක බිස්නස් එකක්. ඉතින් ඉවසීම නැත්තම් බිස්නස් එකක් කරන්න බෑ වගේ තමයි. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යන්න. මම කියවනේ මේ මෙතන සෙල් එන්ට්‍රියක් අපිට සෙට් වුණා 4019ට. එතකොට අපිට මෙහෙම උඩින් බලාගද්දි මේ වගේ ඩොට් ටික උඩින් ගියොත් විතරයි අපි මේ සෙල් එක ගන්නෙ. මේ වගේ පහලින් ඩොට් ටික ගියොත් මෙහෙම සෙල් එකක් දුන්නට ගන්නෙ නැහැ. එතකොට අපිට මෙන්න මේ බයි එකක් දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ගන්න බෑ. හේතුව මොකද මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට තමයි මෙහෙම ඩොට් ටික තියෙනකොට යන්නේ. ඒ නිසා අපිට මේක බයි එකට ගන්න බෑ. ඉතින් මම යන්නම් මෙතන මෙන්න මේක අපිට ටාගට් කරලම ගන්න පුළුවන්. හේතුව කියන්න අපි මේක විනාඩි 30න් 30ට තමයි මාකට් එක බලන්නේ. එතකොට අපි යන් කලින් මෙතන සෙල් එකක් සෙට් වුණා අපිට 19ට 19ට ඔව් 19 මෙතන වලට බලා ගන්න පුළුවන් 19 මේ පැත්තේ මෙහෙම ඩොට් ටික උඩින් යන්නේ සෙල් එකක් දීලා තියෙනවා. මෙතනින් සෙල් එන්ට්‍රියක් දීලා තියෙනවා. මෙතනින් වලට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට මෙතනින් පළවෙනි එකම වින් කරනවා. වලට බලා ගන්න පුළුවන් පළවෙනි එක වින් කරනවා. එතකොට අපි ආයේ විනාඩි 30කට පස්සේ කියන්නේ අපි එතන 19 ඉඳලා 29 39 49. එතකොට අපිට 49ට තමයි හරියටම මේක සෙට් වෙන්නේ. 49ට අපිට 49ට මේ එන්ට්‍රිය ගන්න පුළුවන්. 49ට අපිට සෙල් එන්ට්‍රියක් දෙනවා. අපිට මේක ගත්තා මේක එකෙම වින් කරනවා. හරි. එතකොට අපිට කලින් එකත් ඒ වගේම තමයි 19ට දුන්න එකත් එකෙම වින් කරා. මෙන්න මේක එකෙම වින් කරා. ඉතින් මේක විනාඩි 30කට කියන්නේ අපි එන්ට්‍රියක් හරියට ගත්තා නම් එතෙන් live විනාඩි 30කට පස්සේ තමයි අපි එන්ට්‍රිය දැන් මෙතන අපිට අපි 7 ඉඳලා බලමු. 7 ඉඳලා බලනකොට මෙතන බයි එකක් දීලා තිනවා. අපි බලමු ගිහිල්ලා අපිට බයි එක මෙතන සෙල් එකක් දීලා තිනවා. ඒක ගන්න බෑ. ඒක 7 නෙමෙයි 4 කලින් දුන්න එක. මෙතන දීලා තිනවා බයි එකක් බලමු අපි 7.2ට. ඒක ගන්න පුළුවන්ද බැරිද කියලා 7.2ට. ඒක ගන්න පුළුවන් අපිට 7.2ට දුන්න බයි එක. ඒකේ වින් කරන්නේ තුන්වෙනි එක. හරි. 7.2ට බයි එකක් දීලා තියෙනවා. ඒකේ වින් කරන්නේ තුන්වෙනි එක. වල බලා ගන්න පුළුවන් මෙතන 7.2ට බයි එකක් දීලා තියෙන එක වින් කරන්නේ තුන්වෙනි එක. මෙන්න මේක තමයි ඒකේ වින් කරන්නේ. හරි. එතකොට අපිට අපි එතකොට ආය 7.2ට කියන්නේ ආය බලනවා නම් බලන්නේ අපි 20 ගණන් 7.2 12 22 32 30 වලට යන 30 ටයිම් එකට. එතකොට අපිට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දීලා තියෙනවා සෙල් එකක් 19යි 33ට 19යි 33ට අපි අරක 32 තමයි විනාඩි 30ක් සෙට් වෙන්නේ. එකටත් බලමු 32ට ගන්න පුළුවන්ද බැරිද කියලා. දීලා තියෙන 19යි 33ට 19යි 33ට අපිට ඒක ගන්න බෑ. හරි. අපිට ඒ එන්ට්‍රිය ගන්න බෑ. ඒකට ගන්න බැරි හේතුව තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන මෙහෙම ඩොට් ටික තියෙන්නේ පහලින්. හරිද? මේ ඩොට් ටික පහලින් තියෙන ලාවට අපිට සෙල් එන්ට්‍රි ගන්න බෑ. බයි එන්ට්‍රි තමයි ගන්න පුළුවන්නේ. එතකොට මෙතන සෙල් එකක් දීලා තිබ්බට අපිට ගන්න බෑ. ඒක. හරි. එතකොට අපිට මෙතනilla මෙතන සෙල් එකක් සෙට් වෙනවනේ 19ට. එතකොට අපි බලන එක ගන්න පුළුවන්ද බැරිද කියලා. අපිට ඒක ගන්න පුළුවන් එකක්. හරි. ඩොට් ටික තියෙන්නේ ඒතර උඩ. එතකොට අපි මෙතෙන්ලා විනාඩි 30ක් අපි මෙතෙන්ලත් අපිට 33 ඉඳලා අපි බලනවා 8.3ට මාකට් එක 8.3න් පස්සේ අපිට එන්ට්‍රි ගන්න පුළුවන්. අපි බලනවා මෙතන 19 29 29 39 49. එතකොට අපිට
49ට තමයි මෙතන සෙල් එකක් දීලා තියෙන්නේ. ඒක වින් කරන එකෙන්ම. එතකොට අපිට අතන 33ට ගන්න බැරිනවනේ ඒක. 33 එක අපිට එන්ට්‍රි දීලා තිබ්බට අපිට ගන්න බෑ ඒක. හේතුව මේකෙන් අපිට පෙන්වන්නේ නැහැ ඒක. ඒතකොට අපි මෙතනින් අනිවාර්යෙන් මෙතනින් කන්ෆර්ම් මේ ඉන්ඩිකේටර් එකක් අරගෙන මෙතනමුත් බලලා තමයි අපි එන්ට්‍රි එක ගන්නෙ. ඒතකොට අපිට මෙතන ගන්න බෑ. මෙතන සෙල් එක දීලා තිබ්බට 19:33ට මෙතන ඩොට් එක තියෙන යටින්. එතකොට අපිට එන්ට්‍රි ගන්න බෑ. හරි. ඒතකොට අපි ඒක ගන්නෙ නෑ. අපි බලමු දැන්. අපි බලමු මෙතන අපිට එන්ට්‍රි එක සෙට් වෙන්න ඕනේ. අපිට කලින් 33 එක ගන්න බැරි වුණා. එතකොට අපිට 33 එක ගන්න බැරි වුණාට පස්සේ බලමු තව එකක් 33ට ගන්න බැරුණා කියන්නේ අපි හිතන 49. 49ට සෙට් වුණාට පස්සේ අපිට සෙට් වෙන්නේ 29ට වගේ. ඔව් 8යි 29ට වගේ තමයි සෙට් වෙන්නේ එන්ට්‍රි එක. අපි මාකට් එක පොඩ්ඩක් පස්සට ගිහිල්ලා බලමු. 12 මාරි කියලා වගේ බලමු මාකට් එකේ ඒ විදිහටද ගිහිල්ලා තියෙන්නේ කියලා. වීඩියෝ කොහොමද ස්කිප් කරගන්න එපා. වීඩියෝ එක සම්පූර්ණකම් බලන්න. අපි 12 ඉඳලා වගේ බලමු. මේකෙත් යන්න ඕනේ ඒ විදිහටම 12ට පස්සට. කෝස් එකේ ඉන්න කට්ටියට මේ ඉන්ඩිකේටර් එක මගෙන් ඉල්ල ගන්න පර්සනල් මැසේජ් එකක් දාලා කෝස් එකේ ඉන්න කට්ටියට තමයි මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ. මම ගෲප් එකකටත් දාන්න. හොයාගන්න බැරි ඉන්ඩිකේටර් එක හොයාගන්න බැරි කට්ටිය මට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ගන්න. මම ඉන්ඩිකේටර් එක ඔයාලට දාගන්න විදිය හැමදේම කියලා දෙන්න. 12ට අපි මෙතෙල්ල බලමු. මේකෙත් මම 12 වෙනකන් ටයිම් එක ගත්තා. එතකොට අපිට මෙතන බලමු මේ පැයේ අපිට කීයටද පළවෙනි එන්ට්‍රිය දෙන්නේ කියලා. එතකොට මෙතන අපිට දීලා තියෙනවා බයි එකක් 12:03ට. එතකොට අපි මෙතන බලනවා 12:03. එතකොට ඔයාලා පොඩ්ඩක් මේක මෙන්න මේක විතරක් හොඳට මතක තියාගන්න. එතකොට අපි මෙතන බයි එක දෙන්නකොටම මෙන්න මේකෙමුත් සිග්නල් එක බයි එක දෙනවා නම් ගන්න යන්න එපා. හරි එකක් හොඳට මතක තියාගන්න. මේ මෙතන ඉඳලා මෙතනින් අපිට 12:03ට බයි එකක් දෙද්දි මෙතනෙමුත් බයි එකක් දුන්නොත් ඒවා ගන්න යන්න එපා. ඒක මග ඇරලා කැනල් 3-4කට පස්සේ ගිහිල්ලා බයි එක දෙන, ඒ කියන්නේ ඒ සිග්නල් එක විතරක් ගන්න. පළවෙනිම දෙන එන්ට්‍රිය මෙතනෙමුත් එන්ට්‍රිය දැන් මෙතනෙමුත් මේ වගේ සෙල් දෙන අවස්ථා තියෙනවා ඔයාලට. හරිද? ඒවා ගන්න යන්න එපා. හරි. ඒවා ගන්න යන්න එපා. මේක පොඩ්ඩක් මග ඇරලා, ඒ කියන්නේ මෙතන කැනල් 3-4ක් හෝ 2ක් හෝ එකක් මේක නැතුව මෙන්න මේකෙන් බයි එක දුන්නොත් ගන්න. මේ පළවෙනි එක මේකෙත් බයි එක දෙද්දි මේකෙත් බයි එක දෙද්දි ගන්න යන්න එපා. ඒවා අවදානම්. හරි. එතකොට මම ඔයාලට මෙහෙම ඉස්සරහට යනකොට ඒ වගේ එකක් අහු වුණොත් මම ඔයාලට ඒක පැහැදිලි කරන්න. එතකොට අපිට ආයෙ සෙල් එකක් දීලා තියෙනවා මෙතනින්. සෙල් එන්ට්‍රි එකක් දීලා තියෙනවා 12:06ට. එතකොට අපි 12:06ට තියෙන මේ ඩොට් ටික යටින් තියෙන. එතකොට අපිට මෙහෙම තිබ්බොත් විතරයි සෙල් එකක් ගන්න පුළුවන්. මේක ගන්න බෑ සෙල් එකක්. මොකද ඩොට් ටික තියෙන්නේ 12:06 කියන්නේ මේක. අපිට ඒක ගන්න බෑ. අපි තව ටිකක් ඉස්සරහට යන්න. එතකොට අපිට මෙතනලා එන්ට්‍රි එකක් අපිට දීලා තියෙනවා 12:17ට. ඒකත් අපිට ගන්න බෑ. 12:17 කියන්නේ මෙතන ඩොට් ටික තියෙන්නේ උඩින්. එතකොට අපි තව ටිකක් ඉස්සරහට යන්න. අපි එතකොට මෙතෙන්දී අපිට 12:25ට එකක් දීලා තියෙනවා. බලමු 25ට. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනමුත් ඒ බයි එන්ට්‍රියම දීලා තියෙනවා. අපිට ඒක ගන්න බෑ. ඒව ගන්න යන්න එපා. ඒව ගන්න එක එන අවදානම්. හරිද? මෙතනමුත් බයි එක දීලා තියෙනවා. මෙතනමුත් බයි එක දීලා තියෙනවා. ඒව ගන්න යන්න එපා. අපි තව ටිකක් ඉස්සරහට යන්න. බය වෙන්න එපා. ඔයාලට අනිවාර්යෙන් එන්ට්‍රි ගන්න සෙට් වෙනවා. මෙතනත් 12:32ට දීලා තියෙනවා. මෙතනත් 12:32ට තමයි සෙල් එක දීලා තියෙන්නේ. ඒව ගන්න යන්න එපා ඔයාලා. ඒව ගන්න එක ගොඩක් අවදානමක් තියෙන නිසායි කියන්නේ. මම ඉස්සරහට ඒ වගේ අවස්ථාවක් සෙට් වුණොත් ඔයාලට පෙන්නන්නම්. මෙතන බයි එක දීලා තිබ්බට මෙහෙම ඊතලේ වැටෙන්නේ නැහැ. අපිට ඒක ගන්න බෑ නිසා. අපිට 12 ටයිම් එකේ එන්ට්‍රියක් සෙට් වුන්නේ අපි යන් එතකොට 1ට 13 පැයට යන්
13 පැයෙත් මේ වගේව ගන්න බෑ. මේ වගේ සෙල් එකක් දීලා තිබ්බට ගන්න යන්න එපා. අපිට මෙතන දීලා තියෙනවා බයි එකක්. බලමු 12 මේ 1.20ට 1.20ට බලමු අපි බයි එක ගන්න පුළුවන්ද බැරිද කියලා. අපිට ඒක ගන්න පුළුවන්. මොකද මෙතන තමයි බයි එන්ට්‍රි එක මෙතන බයි සිග්නල් එක දීලා තියෙන්නේ මේ ඉන්ඩිකේටර් එකේ. එතකොට අපිට 12.20ට මෙන්න මේ කැනල් එකට තමයි 12.20ට වැඩිලා තියෙන්නේ. එතකොට මේක දෙවෙනි එක. එතකොට අපිට ඒක පළවෙනි එක ලොස් කියලා දෙවෙනි එක වින් කරනවා. හරිද? අපිට ඒක ගන්න පුළුවන්. එතකොට 12.20 ඉඳලා අපි විනාඩි 30ක් පස්සට බලනකොට 12.20 30 40 50. එතකොට අපි 12.50 නෙමෙයි සෝරි 1.50ට බලමු. අපිට 1.50ට එන්ට්‍රියක් සෙට් වෙනවද කියලා. අපිට එන්ට්‍රියක් සෙට් වෙනවා 12.51ට. අපි බලමු. නෑ අපිට ඒක ගන්න බෑ 12.51ට ගන්න බෑ ඒක. සෙල් එකක් දීලා තිබ්බට කන්ෆර්ම් කරලා නෑ. ඒතර බයි එකක් දීලා තිනවට බලා ගන්න පුළුවන් 13.57ට. අපිට මේක අවස්ථාව ගන්න බෑ. මෙන්න මේ වගේ බයි එන්ට්‍රි එකකුත් එක්ක මේ වගේ ඊතලෙ උඩට තිබ්බොත් විතරයි ගන්න පුළුවන්. මෙතන ඊතලෙ විතරයි සෙල් එක තියෙන්නේ. මෙන්න මේ කැනල් එකේ තියෙන්නේ සෙල් එක විතරයි. එතකොට මෙන්න මේ වගේ කියන්නේ සෙල් කියලා වැටලා මෙතන උඩින් සෙල් කියලා වැටලා මේ වගේ ඊතලෙ තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට බයි එක වැටලා මේ වගේ ඊතලෙ උඩට තියෙන්න ඕනේ. එහෙම වුණොත් බයි ගන්න පුළුවන්. එතකොට බලමු මෙතන 13.57ට 13.57ට බලමු මේක ගන්න පුළුවන්ද බැරිද කියලා. 13.57ට ඒක ගන්න බෑ අපිට බයි එක. මොකද මෙන්න මේ ඩොට් ටික උඩින් තියෙන්නේ. ඒ පැයේ අපිට එක එන්ට්‍රි එක ගන්න පුළුවන් උනේ. අපි බලමු ඊළඟ පැයේ මොකද වෙන්නේ කියලා. 14 පැයේ. 14 පැයේ අපිට එන්ට්‍රියක් දීලා තියෙනවා මෙන්න මේ වගේ සෙල් එකක් නම් මේ වගේ ඊතලේ වැටලා තියෙන්න ඕනේ. බයි එකක් නම් මෙන්න මේ වගේ බයි කියලා වැටලා මේ වගේ ඊතලේ වැටලා තියෙන්න ඕනේ. සෙල් එකක් නම් මේ වගේ ඊතලේ වැටලා සෙල් කියලා මේ වගේ වැටලා තියෙන්න ඕනේ. එතකොට අපිට සෙල් එකක් දීලා තියෙනවා මේකේ 2.14ට. බලමු 2.14ට. සෝරි 2.11ට. අපිට ඒක ගන්නත් බෑ. ඒක ගන්න බැරි හේතුව මොකද ඒක අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පළවෙනි මේකෙමුත් සෙල් එක දීලා තිනවා. මේ අවස්ථාව තමයි 14.11 කියන්නේ. ඒක අපිට ගන්න බෑ. එතකොට අපිට මෙතන බයි එන්ට්‍රියක් දීලා තිනවා. ඒක ගන්න බෑ. ඩොට් ටික උඩින් තියෙන නිසා අපිට එන්ට්‍රි ගන්න බෑ. හරි. අපි තව ටිකක් පොඩ්ඩක් ඉස්සරහට යමු මාකට් එකේ. එතකොට අපිට මෙතන බයි එන්ට්‍රියක් දීලා තිනවා. බලමු මේ ගන්න පුළුවන්ද බැරිද කියලා. 14.21ට 14.21 ඒක අපිට ගන්නත් බෑ. ඩොට් ටික තියෙන්නේ උඩට. හරිද? උඩින් ඩොට් ටික තියෙන අවස්ථාවේ ගන්න බෑ. පියන් තව ටිකක් ඉස්සරහට බය වෙන්න එපා. ඔයාලට එන්ට් සෙට් වෙනවා. එතකොට අපිට මෙන්න මේකත් ගන්න බෑ. මම හිතන විදිහට 12යි මේ 2.26ට දීලා තියෙනවා. 2.26 කියන්නේ මේක ඩොට් ටික තියෙන්නේ යටින්. ඒ නිසා අපිට ගන්න බෑ. අපි බලමු තව ටිකක් ඉස්සරහ. ඉවසීමෙන් බලන් ඉන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන් එන්ට්‍රියක් හොඳ එන්ට්‍රිය අහු වෙනවා. එතකොට අපි බලමු මෙතන 2.56ට එකක් දීලා තියෙනවා සෙල් එක. 2.56 ඒක ගන්නත් බෑ අපිට ඩොට් ටික යටින් තියෙන නිසා ඒක ගන්නත් බෑ. අපි යන් තව ටිකක් ඉස්සරහට. එතකොට අපිට බයි එකක් දීලා තියෙනවා මෙතන 15.2ට 15.2ට 15යි අනේ බයි එකක් දීලා තියෙනවා 15.2ට ඒක ගන්න බෑ අපිට. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේක ඩොට් ටික තියෙන්නේ උඩින්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා සෙල් එකක් දීලා තියෙනවා 15.3ට. හරි. 15.3ට සෙල් එකක් දීලා තියෙනවා. එතකොට මෙතෙන්ලා ඩොට් ටික තියෙන්නේ උඩින්. ඒක සැපටම ගන්න පුළුවන් එන්ට්‍රියක් තමයි මෙතන 15.2. එතකොට ඔයාලට මේ වගේ කලින් එන්ට්‍රියක් දීලා තිබ්බට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක බය නැතුව ගන්න පුළුවන්. මෙන්න මේ සෙල් එක ඔයාලට මෙතන 15.3ට දීලා තියෙන්නේ. බය නැතුව ගන්න පුළුවන්. එතකොට මෙතන 15.3 කියන්නේ ඊට පස්සේ අපි 13 23 33 ඊට පස්සේ අපි මේකේ ආය පැය භාගයකට පස්සේනේ බලන්නේ. එතකොට 13 23 33 අපි යන් 33ට කියන්නේ 15යි 30 ගණන් ටයිම් එකට යන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක ගන්න බෑ. මේක 32ට දීලා තියෙන්නේ. එතකොට මෙතන බයි එකක් දීලා තියෙනවා. අපි බලමු මේක ලොස් එකක් ගිහිලා තියෙන්නේ 15.34ට මාකට් එක මොකද වෙලා තියෙන්නේ කියලා.
ඔයාලට කිව්වා නේද අපිට මේ මෙතන දැන් මෙතන ඔයාලට බලන්න 15:34ට තමයි මේක දීලා තියෙන්නේ. හරි මේක දීලා තියෙන්නේ 15:34ට. එතකොට මෙතනමුත් buy එක දීලා තියෙන්නේ 15:34ට. එතකොට මෙතනෙන් දුන්න buy එක මෙතන buy එක පළවෙනි කැනල් එක තමයි මෙතන වැදිලා තියෙන්නේ. ඩොට් පටන් ගන්න පළවෙනි කැනල් එක. එතකොට අපි එතන මේ buy එක ගත්තා නම් බලන්න කොච්චර loss එකක්ද කියලා. කැනල් 5ක් වැදලා තියෙනවා, සෙල් කැනල් 5ක් වැදලා තියෙනවා. අපිට කොහොමවත් ඒ loss එක අල්ලන්න බෑ. ඒක නිසා තමයි මම කිව්වේ මෙහෙම පළවෙනි දෙන buy entry ඔයාලා ගන්න යන්න එපා කියලා. මේ පැත්තේ බලනවනේ මේ පැත්තෙත් buy එකක් දීලා තිබ්බොත් ගන්න යන්න එපා. හරි ඒක පැහැදිලිව මේ වීඩියෝ එක ආය පස්සට හරි අරන් බලන්න. මම කියපු දේ මම කියලා තියෙනවා මේක. කියන්නේ මෙහෙම මේ වගේ buy එකක් මේකෙත් කියන්නේ මේකේ buy එක දීලා තියෙන වෙලාවටම මේකෙත් buy එක දීලා තිබ්බොත් ගන්න යන්න එපා. ඒ කියන්නේ මේ channel එක නෙමෙයි මෙතනින් මේ open වෙන මෙතන මේ buy එක කියලා වැටෙන්නේ. මෙතන මේ channel පටන් ගන්න එක. ඒ කියන්නේ up trend එකක් කියලා පටන් ගන්න තැන තමයි මෙතන buy එකක් වැදෙන්නේ. එතකොට අපිට මෙහෙම buy එකක් දීලා තියෙද්දි මේකෙත් මේ වගේ buy එකක් දීලා තියෙන අවස්ථා ගන්න යන්න එපා. sell එකටත් එහෙම තමයි. සෙලුත් සමහර අවස්ථාවල දීලා තියෙනවා. මෙතන sell එකක් දීලා තියෙනවා. එතකොට මෙන්න මේ පැත්තෙත් ඒ වගේම පළවෙනි තැනින්ම මෙහෙම sell එක පටන් ගන්නවා. ඒව ගන්න යන්න එපා. දැක්ක නේද මම කිව්වා ඔයාලට මෙන්න මේ අවස්ථාව ගන්න යන්න එපා කියලා. ඒ වගේම ඒවා loss යනවා. හරිද? ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ අපිට ඒක ගන්න බෑ. අපි යන් තව ටිකක් ඉස්සරහට. අපිට එතකොට මෙතන buy එකක් තියෙනවා. අපි බලමු මේ sell එක ගන්නත් බෑ අපිට. මෙතන 36ට sell එක තියෙන්නේ. 36ට තියෙන ඩොට් එක යටින් තියෙන බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේවා දැන් මෙහෙම මේක මාකට් එක මේ වෙලාවට ගියාට සමහර අවස්ථාවල ගොඩක් අවස්ථාවල මේ ගොඩක් එක loss පැත්තට තමයි යන්නේ. හරිද? ඒතකොට ඒ වගේව ගන්න යන්න එපා. ඔකට මාකට් එක බලනකොට ඔයාලට සෙට් වෙයි. ඒ වගේ තැන් ඔයාලා ප්‍රැක්ටිස් කරනකොට ඒ වගේව ගන්න යන්න එපා. හරිද? එතකොට අපි බලමු මෙතන buy එකක් දීලා තියෙනවා 15:43ට. මේ ඉන්ඩිකේටර් තුනෙන් ට්‍රේඩ් කරනකොට මේ වගේ buy channel කොච්චර වැදුනත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි විනාඩි 30කට පස්සේ බලද්දී අනිවාර්ය විනාඩි 30කට පස්සේ බලන්න මේ වගේ buy channel කොච්චර වැදුනත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට buy නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන්. එතකොට අපි 15:43ට බලමු. 15:43 15:43ට අපිට ගන්න බෑ එක. මොකද ඩොට් එක උඩින් තියෙන්නේ. ඒ හින්දා අපිට ගන්න බෑ. අපි යන් තව ටිකක් පස්සට. අපිට මෙතන සෙල් එකක් දීලා තියෙනවා. බලමු ඒක loss එකක් ගිහලා තියෙන්නේ 15:53ට. අපිට ඒක ගන්නත් බෑ. වලට බලා ගන්න පුළුවන් ඩොට් එක යටින් තියෙන්නේ. දැක්කද? මෙහෙම ඩොට් එක යටින් තියෙන අවස්ථාවල සෙල් එන්ට්‍රි එකක් දීලා තියෙද්දි ඒව ගන්නත් බෑ. හරිද? ඔන්න හොඳම උදාහරණ. ඔන්න උදාහරණ දෙකක්ම සෙට් වුණා එක ළඟම. මේ වගේ දැන් මෙතන සෙල් එකක් දීලා තියෙනවා. මෙතන සෙල් කැනල් එකක් ගියාට ඩොට් එක පහළින් තියෙන නිසා අපිට සෙල් එක ගන්න බෑ. සෙල් එක ගත්තා නම් සොරිම තමයි. ඉතින් ඒ කැනල් පහක් බෙදලා තියෙනවා අර වගේම. එතකොට අපිට මෙතනම බලා ගන්න පුළුවන් buy එකක් දීලා තියෙනවා 15:55ට buy එකක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා 15:55ට. අපි බලමු 55 කියන්නේ මෙතන. එතකොට අපිට ඒක ගන්න පුළුවන් සුපරිමෙන්ට්‍රි එකක් විදිහට ඩොට් එක තියෙන පහළින්. හරිද? එතකොට අපිට buy එකක් දීලා තියෙනවා මෙතනින්. මෙතනින් buy එකක් දීලා තියෙන එක සුපරිටම ගන්න පුළුවන් එන්ට්‍රි එක. buy නැතුව ගන්න පුළුවන්. ඔන්න එක පළවෙනි එක මම හිතන්නේ එකම ලෙවල් එක යනත් දෙක අනිවාර්යෙන් වින් කරනවා. ඔන්න ඔය අවස්ථාව අපිට හොඳටම එන්ට්‍රි ගන්න පුළුවන්. හරි. එතකොට මෙතන 55 සෙට් නේ. එතකොට 55 17.5 17.15 17.25. එතකොට 17.25ට තමයි අපිට අනිත් එන්ට්‍රිය 17.25ට පස්සේ තමයි අනිත් එන්ට්‍රිය අපිට සෝරි 16.25ට පස්සේ තමයි අපිට අනිත් එන්ට්‍රිය බලන්න වෙන්නේ ගන්න. අපිට මෙතන buy එකක් දීලා තියෙනවා 32ට. මෙතන ඊට කලින් අපිට 55 මේ 25ට කලින් සෙට් වෙලා 25 ඒ අතරේ සෙට් වෙලා අපිට මෙතන 32ට සෙට් වෙලා තියෙනවා 16.32ට. අපි බලමු 16.32ට මේක මොකද වෙලා තියෙන්නේ කියලා. 16.32ට. ඔයාලට බලා ගන්න පුළුවන් අර වගේම එකක් තමයි මෙතන සෙට් වෙලා තියෙන්නේ. මෙතන buy එක මෙතනින් පටන් ගන්න buy එක මේකෙත් ඕපන් වෙලා තියෙනවා. අපිට ඒ අවස්ථාව අපි එන්ට්‍රි ගන්නෙ නැහැ. අපි තව ටිකක් ඉස්සරහට යන්න. buy වෙන්න එපා. ඔයාලට ඕන තරම් සෙට් වෙනවා. කලබල වෙලා එන්ට්‍රි කරලා loss වෙන්න යන්න එපා. ඉවසීමෙන් මාකට් එක ඇනලයිස් කරලා එන්ට්‍රි ගන්න. කලබල වෙලා එන්ට්‍රි ගන්න යන්න එපා. හරි. එතකොට මෙතනින් අපිට buy එකක් දීලා තියෙනවා 17.15ට. හරිද? අපිට අරගේ 16 පැයේ එන්ට්‍රි සෙට් වෙන්නේ නැහැ. එතකොට අපි 16 පැයේ අපිට සෙට් වුන්නේ නැහැ නේද? දෙක එන්ට්‍රියක්වත්. අපිට අරක 15.55 නේ සෙට් වුනේ buy එක. 15.55ට buy එක සෙට් වුණා. ඊට පස්සේ අපිට 25 තමයි සෙට් වෙන්නේ එන්ට්‍රි. අපිට
මෙතන 14 සෙට් වෙලා තියෙන සෙල් එකක් බලමු 16යි 17ට ඔය එක ගන්නත් බෑ අපිට කලින් 16 පැය සෙට් වෙලා නැහැනේ ඔය අපිට මෙතන සෙට් වෙලා තියෙනවා බයි එකක් 16ට හරියට ඔව් එතකොට අපිට මෙන්න මෙහෙම පැයක් ඕපන් වෙනකොට අපිට මේ පළවෙනි පැයේ එන්ට්‍රි ගන්න පුළුවන්. දැන් අපිට මේ පැයේ නැත්තම් අපිට එන්ට්‍රි එකක් ගන්න හම්බෙන්නේ නැහැ. හරිද? පළවෙනි පැයේ මෙන්න මේ වගේ හොඳ එන්ට්‍රි එකක් සෙට් වුණොත් අපිට ඇනලයිස් කරලා බලනකොට පළවෙනි පැයේ ඕපන් වෙනකොටම එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මේ පැයේ අපිට සෙට් වෙනවා මෙතන 16ට බයි එකක්. ඔයාලා බලා ගන්න පුළුවන් එක එකෙම වින් කරනවා 16 කියන්නේ මෙතන. ඒක එකෙම වින් කරනවා. හරි. එතකොට අපි ඊළඟට යන්නේ 30ට. 16යි 30ට සෙට් වෙන්නේ අපිට මෙතන 32ට සෙට් වෙනවා බලමු ඒක ගන්න බෑ බයි එක මෙතනින් සෙට් වෙන නිසා අපිට ඒක ගන්න බෑ අපි යන් ඉස්සරහට එතකොට 17ට 17 17 17යි 15ට අපිට බයි එකක් සෙට් වෙලා තියෙනවා මෙතන 17යි 15 17යි 15 ඔය එක ගන්නත් බෑ අපිට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඕපන් වෙලා තියෙන්නේත් මෙතන බයි එකකින් එක ගන්න බෑ මේ සෙල් එක ගන්නත් බෑ ඩොට් එක යටින් තියෙන නිසා අපිට සෙල් එක ගන්න බෑ ඊට පස්සේ අපි යමු තව බයි එකක් දීලා තියෙනවා අපිට 1726ට ඔව් ඒක ගන්නත් බෑ ඒකත් මෙතන බයි එකෙන් තමයි ඕපන් වෙලා තියෙන්නේ ඊට අපිට සෙල් එකක් දීලා තියෙනවා මෙතන 1729ට 1729ට ඒක ගන්නත් බෑ ඩොට් එක යටින් තියෙන නිසා ඊට පස්සේ අපිට ආයෙ සෙල් එකක් සෙට්ලා බයි එකක් තියෙනවා 1732ට ඔය එක ගන්නත් බෑ ඩොට් එක උඩින් තියෙන නිසා ඊට පස්සේ අපිට සෙල් එකක් සෙට්ලා තියෙනවා 1737ට ඔය එක ගන්නත් බෑ සෙල් එක මෙතන සෙට්ලා තියෙන නිසා මේකේ සෙල් එක මේකේ දුන්න සෙල් ටයිම් එක තමයි මේකේ සෙල් එක සෙට්ලා තියෙන්නේ ඒ නිසා ගන්න බෑ ඉස්සෙල්ලා කොහොම එවුවා ලොස් ගිය අවස්ථා මම ඔයාලට පෙන්නවුවා හරිද ඊට පස්සේ අපි බලනවා 1749ට බයි එකක් දීලා තියෙනවා මේක නම් ගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ බලමු 49 ඔව් ඒක ගන්නත් බෑ ඩොට් එක උඩින් තියෙන නිසා ආයෙ බයි එකක් දීලා තියෙනවා මෙතන බලමු 18යි 13ට 18යි 13ට ඔව් අපිට ඒක ගන්නත් බෑ ඩොට් එක උඩින් තියෙන නිසා අපිට සෙල් එකක් දීලා තියෙනවා මෙතන 18යි 33ට බලමු ඒක ගන්න පුළුවන්ද කියලා ඒක ගන්නත් බෑ මම හිතන විදියට ඒක ගන්නත් බෑ ඒක වෙන පිස්සුවක් නතර අවස්ථාවක් තියෙන්නේ මෙතන ඒක අපිට මම හිතන්නේ ගන්න මෙතන බයි අවස්ථාවක මෙතන සෙල් එක දීලා තියෙන්නේ මේකේ බයි අවස්ථාවක ඒ අවස්ථාවේ මේක දෙන සිග්නල් එක හෝ මේට පිටවිරුද්ධව මේක සිග්නල් එකක් දුන්නොත් ඒව ගන්න යන්න එපා. ඒව අවදානම් ගන්න එක. ඊට අපි යන් තව එකක් මෙතන බයි එකක් දීලා තියෙනවාට බලා ගන්න පුළුවන්. 18යි 38ට. ඒක ගන්නත් බෑ. මේක ටයිම් එක දීලා තියෙනෙත් ඒකටම තමයි. එතකොට අපි යන් 18යි 41ට. මේකේ ඩොට් ටික යටින් තියෙන නිසා ගන්න බෑ ඒක. ඊට පස්සේ අපිට සෙල් එකක් දීලා තියෙනවා 18:48ට. ඒක ගන්නත් බෑ අපිට ඊට පස්සේ බලමු අපි බයි එකක් දීලා තියෙනවා 18:57ට ඒක ගන්නත් බෑ ඩොට් එක උඩින් තියෙන නිසා ඊට පස්සේ අපිට ආයෙ බයි එකක් දීලා තියෙනවා මෙතන 19:02ට ඒකේ මම ඉස්සෙල්ලා කිව්ව එකේ තුන්වෙනි එක තමයි වින් කරලා තියෙන්නේ එතකොට 18යි 19යි 2ට දුන්න එක තුන්වෙනි එක තමයි වින් කරලා තියෙන්නේ මෙන්න මෙතන දුන්න එක තුන්වෙනි එක තමයි වින් කරලා තියෙන්නේ මෙන්න මේක තමයි වින් කරලා තියෙන්නේ මේකත් එකම ලෙවල් එකේ අනවැති මාකට් එක ඔයාලා බලන්න 19යි 3 මාකට් එකේ බිට්කොයින් එකේ යන්න පුළුවන් ඕන තරම් chart එකේ පිටිපස්සට අද මම 9 වෙනිදා වීඩියෝ කරන්නේ එතකොට ඔයාලට මාකට් එකේ පස්සට ගිහලා බලන්න පුළුවන් ඊට පස්සේ මෙතන සෙට් එක සෙට් උනේ බයි එක සෙට් උනේ 19යි 2ට. එතකොට අපි විනාඩි 30 සෙට් වෙන්නේ 12
32. එතකොට අපි යන් 32ට. එතකොට අපිට buy එකක් තියෙනවා මෙතන මෙතන සෙල් එක ගන්න බෑ. අපිට buy එකක් තියෙනවා 36ට. 19:36ට බලමු buy එක ගන්න පුළුවන්ද බැරිද කියලා. අපිට ගන්න බෑ මේ ඩොට් එක උඩින් තියෙන නිසා. අපි යන් තව ටිකක් ඉස්සරහට අපිට සෙල් එකක් තියෙනවා මෙතන 19:46ට. මෙතන buy එකක් දීලා තියෙනවා 41ට. අර වගේම තමයි මෙතන වල බලන්න මේ වගේ එන්ට්‍රි අපි ගන්න නෑනේ. මෙතන තියෙන buy එක මෙතනත් buy signal එකක් දීලා ඒව ගන්න නෑ අපි. එතකොට දැන් අපි මෙතන sell signal එකක් දීලා තියෙනවා 19:46ට. ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන දීපු සිග්නල් එක මෙතනත් දීලා තියෙනවා සෙල් එකක්. හරිද? 46ට. අපිට ඒක ගන්නත් බෑ. අපි යන් ඊට පස්සේ පොඩ්ඩක් තවද පස්සට. ඉතින් අපිට දීලා තියෙනවා මෙතන 19:49ට. 19:49ට දීලා තියෙනවා එකක්. ඒක ගන්න පුළුවන්. ඩොට් එක උඩින් තියෙන්නේ. අපිට ඒක ගන්න පුළුවන්. ඒක පළවෙනි එක වින් කරනවල බලා ගන්න පුළුවන් එනවා. මෙතනින් 19:49ට එන්ට්‍රිය දුන්නා. මෙතනින් අපි එන්ට්‍රි ගත්තා. මෙතන සිග්නල් එක දුන්නා. මෙතන පළවෙනි එන්ට්‍රි ගත්තා. එකකෙම වින්. එතකොට අපිට මෙතනත් අපිට සෙල් එකක් සෙට් වුණා 19:19ට. බලමු මේක අපි ගන්න පුළුවන් එකක්ද කියලා. හරි. 19:19ට සෙට්ලා තියෙනවා ගන්න පුළුවන් එකක්. අපිට ගන්න පුළුවන් එක 19:19ට සෙට්ලා තියෙනවා ගන්න පුළුවන් සෙල් එකක්. අපිට ඒක ගන්න පුළුවන්. ඒක ගන්න පුළුවන්. ඩොට් එක තියෙන උඩින් සෙපටම ගන්න පුළුවන්. අපි යන් ඊට පස්සේ මෙතන අපිට 40 මෙතන සෙල් එක සෙට් වුණා අපිට 49 කියන්නේ විනාඩි 30ක් ඉස්සරහට බලනකොට 49ට අපිට ඒතර ගන්න පුළුවන් වෙන්නේ 8:9 19 29 ඊට කලින් අපිට සෙට් වුණොත් හොඳ ගන්න පුළුවන් එකක් සෙට් වුණොත් අපි බලමු. මෙන්න මේක ගන්න පුළුවන්ද කියලා. 8:12ට buy එකක් දීලා තියෙනවා. කලින් එකක් දීලා නැහැ. 8:12ට buy එකක් දීලා තියෙනවා. බලමු. 8:12ට buy එකක් දීලා තියෙනවා. ගන්න පුළුවන්ද බැරිද කියලා බලමු. 8:12ට ගන්න බෑ. ඩොට් එක තියෙන යටි මේ ඩොට් එක තියෙන උඩින් තියෙන ඩොට් එක හැම තියෙන අවස්ථාවල අපිට එන්ට්‍රි ගන්න බෑ. තේරුණාද? අපිට එහෙම අවස්ථා එන්ට්‍රි ගන්න බෑ. ඒක ගන්න බෑ. අපි බලමු තව ටිකක් ඉස්සරහට. අපිට එන්ට්‍රියක් සෙට් වෙයි. අපි ලයිව් chart එක අපි ඇනලයිස් කරමු. අපිට අනිවාර්යෙන් එන්ට්‍රියක් සෙට් වෙන්න ඕනේ. බලමු ගන්න පුළුවන් එකක්ද බැරි එකක්ද සෙට් වෙන්නේ කියලා. මෙතනින් buy එකක් දීලා තිබ්බට 13 දීලා තියෙන එක ගන්න බෑ අපිට. මෙන්න මේ පැත්තෙන් buy entry දුන්නාට ගන්න යන්න එපා. අනිවාර්යෙන් මේ පැත්තෙත් බලන්න ගන්න පුළුවන්ද බැරිද කියලා. මේ පැත්තේ දෙන එක මේ පැත්තෙත් buy එක දුන්නොත් ඒව ගන්න යන්නත් එපා. අපි බලමු තව ටිකක් මාකට් එක ලයිව් එක ඇනලයිස් කරලා අපිට buy එකක් සෙට් වෙයිද කියලා. ඔයාලට පුළුවන් මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඇදෙනවා ඔටෝ ඇදෙනවා මේ ඉන්ඩිකේටර් එකේ මම දීලා තියෙන ඉන්ඩිකේටර් එකේ ඔටෝ ඇදෙනවා. අපිට ඇඳලා ඉන්න දෙයක් නෑ හෙව්වා. මේ මෙතෙන් වල බලා ගන්න පුළුවන් වෙනවා. buy එකක් දීලා තියෙනවා. අපිට buy එකක් දීලා තියෙනවා. එහෙම දුන්නා කියලා ගන්න යන්න එපා. අපි බලන්න මේකෙත් බලලා හරියට එන්ට්‍රි ගන්න. බලා ගන්නලා මෙතනින් ක්ලොස් කරලා ගියේ නෑ මේ මාකට් එක. ඉන්න මෙතනින් ඉලක්ක ගැහුණා මේක පල්ලට ආවා. ඊට පස්සේ මෙතෙන් වල බලා ගන්න පුළුවන් මේ කැනල් එක වැදුන උඩටම. ඊට පස්සේ මෙතනින් ඒක උඩට ගියේ නෑ. ඊට පස්සේ එකක් අය උඩට ගිහිල්ලා මේක පහළට ගහනවා මාකට් එක. හරිද? මෙතනින් ඒක කැඩනවා මාකට් එක පහළට එන්න පටන් ගත්තා. බලමු buy එකක් සෙට් වෙන්න ඕනේ. බලමු buy එකක් සෙට් වෙන්න ඕනේ. අනිවාර්යෙන් සෙට් වෙන්න ඕනේ දැන්. අපිට 8 පැයේ සෙට් වුන්නේ නැහැ. buy එකක් තාම එන්ට්‍රියක් ගන්න පුළුවන් විදිහට buy එකක් සෙට් වුන්නේ නැහැ. අපිට මෙන්න මේ buy එක සෙට් වුණත් වැඩක් නැහැ මෙතන. ඩොට් ටික මෙතන ඩොට් ටික තියෙන උඩින් නිසා අපිට ඒක ගන්න බෑ. බලමු අපිට අනිවාර්යෙන් buy එන්ට්‍රියක් සෙට් වෙන්න ඕනේ. බලමු. බලමු අපිට buy එක සෙට් වෙන්න ඕනේ මේ වෙලාවේ. වීඩියෝ කොහොමද ස්කිප් කරනද බලන්න. නැවත තේරුම් නැත්නම් තියෙනවා නැත්නම් වීඩියෝ බලන්න. වීඩියෝ බලලා තේරුම් ගන්න.
ඇනලයිස් කරලා කොහොමද එන්ට්‍රි ගන්න හරියටම කියලා මම ඔයාලට කියලා දුන්නා මේකේ එන්ට්‍රි ගන්න නැති තැන් සහ එන්ට්‍රි ගන්න තැන් හරියටම ගන්න තැන් සහ අපි එන්ට්‍රි නොගන්න තැන් ඒ දේ මම හොඳටම වීඩියෝ එකේ පැහැදිලි කරලා දීලා තියෙනවා ඔයාලට වීඩියෝ එක බලලා තේරුම් ගන්න වීඩියෝ බලලා තේරුම් ගන්න බැරි නම් අනිවාර්යෙන් අපි Zoom meeting තියෙනවා අඟහරුවාදා අපි හිතන් ඉන්නවා මේ සතිය එන සතිය ඉඳලා සතියේ දවස් දෙකක් Zoom meeting තියන්න. එතකොට අනිවාර්යෙන් ඔයාලට තේරෙන දෙයක් තියෙනවා නම් Zoom meeting වල ඇවිල්ලා අහන්න මගේ මම කියලා දෙන්නම්. අපිට මෙතන සෙල් එකක් දුන්නට ගන්න බෑ මොකද මෙතන ඩොට් එක තියෙන්නේ පහලින්. ඒ හින්දා අපිට මෙතන සෙල් එන්ට්‍රිය දීලා තිබ්බට ගන්න බෑ. ඒක ගන්න යන්න එපා ඒ වගේ අවස්ථා. අපි බලමු මාකට් එක අපිට අනිවාර්යෙන් එන්ට්‍රියක් සෙට් වෙන්න ඕනේ. පැයකට ඒ කියන්නේ මේ පැය සෙට් වෙන්නේ නැති වුණත් අපිට ඊළඟ පැය හරි බලලා එන්ට්‍රියක් ගන්න පුළුවන් බය වෙන්න එපා. අපිට මේ අටේ පැයේ එකක්වත් සෙට් වෙලා නැහැ තාම. හරියට එන්ට්‍රියක් ගන්න පුළුවන් එකක් සෙට් වෙලා නැහැ. මේ 8:12ට එකක් ගන්න බෑ අපිට. අපි බලමු ලයිව් එකක් අපිට ගන්න පුළුවන්ද කියලා එන්ට්‍රියක්. අපි ගොඩක් වෙලාවට ට්‍රේඩ් කරන්නේ මෙන්න මේ forex market එකේ. මෙන්න මේක තමයි අපි සතිය දවස් 5 විතර අපි රියල් ට්‍රේඩ් කරන්නේ මෙන්න මේකේ. අපි ට්‍රේඩ් කරන්නේ මේ කරන්සි විතරයි. අනිත් ඒවා ට්‍රේඩ් කරන්නේ නැහැ. ඔන්න මේකේ සෙල් එකක් දුන්නා මෙතනින් 8:22ට. අපිට ඒ වුණාට මේක දීල් නැති හින්දා අපිට ගන්නත් බෑ. පළවෙනි එක මෙතන දුන්නත් අපිට ගන්න බෑ. පළවෙනි එක නිසා. අනිවාර්යෙන් අපි එන්ට්‍රියක් ගත්තා නම් ඊට දැන් මේ මෙන්න මෙතන අපිට මේක ගන්න පුළුවන් වුණා නම් අපි මෙතෙල්ලා විනාඩි 30කට පස්සේ තමයි ආ එන්ට්‍රියක් ගන්න try කරන්නේ. හරි. විනාඩි 30න් 30ට බලලා එන්ට්‍රි ගන්න. වැරදිට කවුරුත් එන්ට්‍රි ගන්න යන්න එපා. මෙහෙම ඔයාලා හරියට එන්ට්‍රියක් ගත්තොත් උඩ යන්න පුළුවන්. වැරදිට එන්ට්‍රියක් ගත්තොත් ඔයාලා ලොස්. හරිද? ඉතින් මම ওই හැමදේම ඔයාලට කියලා දෙන්නේ ඔයාලව ලොස් කරන්න නෙමෙයි ඔයාලව ගොඩ දාන්න. ඉතින් එහෙනම් ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මට Zoom එකේ ඔයාලා කතා කරන්න. ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා අනිවාර්යෙන් අපි Zoom එකේ කතා කරමු. අඟහරුවාදා මේ සතිය අඟහරුවාදායි බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා අනිවාර්යෙන් අපි අඟහරුවාදායි සිකුරාදායි Zoom meeting දාගමු. අනිවාර්යෙන් අඟහරුවාදායි සිකුරාදායි Zoom meeting අනිවාර්යෙන්ම තියමු. ඉතින් හැමෝම සහභාගී වෙන්න. මොකද ගොඩක් කට්ටිය සහභාගී වෙන්නේ නැහැ. මම 9ට නම් 9 තමයි 9ට පටන් ගන්නවා. 9ට ඔයාලා join වෙලා ඉන්න හැමෝම. ඉතින් පස්සේ ඇවිල්ලා මගෙන් ප්‍රශ්න කරන්න එපා. මම මොනවද කියලා දුන්නේ එහෙම අහන්න යන්න එපා. එතකොට අනිත් කට්ටියට ඒ ටයිම් එක ගොඩක් වටිනවා. ඒ නිසා කවුරුත් ටයිම් වේස්ට් කරන්නේ නැතුව 9ට හරියටම Zoom එකට join වෙන්න. එතකොට බලමු මෙතන සෙල් එකක් මෙතෙන්ලා අපිට මෙතනින් පස්සේ සෙල් එකක් දුන්නොත් අපිට ගන්න පුළුවන් බලමු. මම හිතනවා සෙල් එකක් හම්බෙයි කියලා බලමු. සෙල් එකක් හම්බෙයි. බලමු.
අපිට මෙතන බයි එකක් ගන්න අවස්ථාවක් නැහැ මෙතන. මොකද ඩොට් ටික තියෙන්නේ මෙහෙම උඩට. එතකොට ඔයාලා මෙතන මේකට පස්සේ බයි කැනල් වැදුනා කියලා එහෙම එන්ට්‍රි ගන්න යන්න එපා. ඒ වගේ අවස්ථා ලොස් ගිය අවස්ථා මම ඔයාලට වීඩියෝ එකේ කලින් පෙන්නලා තියෙනවා. ඒ වගේ අවස්ථා ගන්න යන්න එපා. අපිට ඉවසන් ඉන්නකොට අපිට අනිවාර්යෙන් ඒක තමයි මම කිව්ව ඉවසීම නැත්තම් ට්‍රේඩින් වලට එන්න එපා. මාකට් එක දිහා බලන් ඉන්න ඕනේ අපිට. අපි මොකද මේ ෆියුචර් ට්‍රේඩ් වගේ අපි පැය 4-5 රන් වෙන එන්ට්‍රි නෙමෙයි ගන්නෙ. අපි උපරිමත් 3 මිනිත් වලින් අපේ අපි ගන්න එන්ට්‍රි වල ප්‍රතිඵල අපිට 3 මිනිත් තමයි අපි එන්ට්‍රි. ඒ කියන්නේ 1 මිනිත් අපි එන්ට්‍රි ගත්තට අපි chart එක ඇනලයිස් කරගන්නවා විනාඩි 3කට. ඒ කියන්නේ අපි 1 මිනිත් ගත්තට අපි ස්ටෙප් 3කට ඇනලයිස් කරගන්නවා. අපි දැන් මෙතන උදාහරණයක් වශයෙන් මම කියන්නේ මෙතන සෙල් එකක් අපිට මෙතන සෙල් එකක් දුන්නාට පස්සේ අපි එතකොට මේ පැත්තෙත් බලලා අපි ඒක තහවුරු කරගත්තට පස්සේ අපි ඒක ඇනලයිස් කරගන්නවා. මෙතන දැන් අපි උදාහරණයක් කියන්නේ වර්ගව තේරුම් ගන්නක උදාහරණයක් කියන්නේ මෙතන සෙල් එකක් දුන්නාට පස්සේ අපි මෙතන තමයි එන්ට්‍රි ගන්න. එතකොට 22 23 24 කියන ටයිම් තුන තමයි අපි ඇනලයිස් කරගන්න සෙල් ගන්න. එතකොට මෙතනින් අපි සෙල් එන්ට්‍රිය දුන්නාට පස්සේ මෙතන ඇනලයිස් කරලා අපි 22 23 24 කියන එක ඇනලයිස් කරාගත්තට පස්සේ අපි මෙතන 23 22 එන්ට්‍රි ගත්තට පස්සේ ඒක වින් කරනෝනේ. එතනින් එහාට අපි ආයේ ස්ටෙප් වලට යන්නේ නැහැ. පළවෙනි එක ලොස් වුණොත් තමයි දෙවෙනි එකට යන්නේ. දෙවෙනි එක ලොස් වුණොත් තමයි තුන්වෙනි එකට යන්නේ. අපිට මේ වගේ පළවෙනි එක වින් කරොත් අපි දෙවෙනි තුනට ස්ටෙප් වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලගේ තියෙන බැලන්ස් එකට අනුව මම ඔයාලට අපේ කෝස් එකේ ඉන්න කට්ටියට මනි මැනේජ්මන්ට් එක හදලා දෙන්නම් කොහොමද එන්ට්‍රි ගන්න ඕනේ කියලා. මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලගේ බැලන්ස් එකට ඔයාලට මනි මැනේජ්මන්ට් එකක් හදලා දෙන්නම් කොහොමද එන්ට්‍රි ගන්න ඕනේ කියලා. ඒ විදිහට පියවරෙන් පියවර යන්න. සාමාන්‍යයෙන් අපේ කෝස් එකේ කලින් හිටියා එක්කෙනෙක් එයා 10න් පටන් ගත්තේ එයා අන්තිමට කොහොම හරි ඩොලර් 500ක් වෙනකන් account එක අප් කරලා දිනවා. අපේ අප්ඩේට් group එකේ දැනටත් ඉන්නවා එයා. ඉතින් එයා ලොකු ගේමක් ගහනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ 10න් පටන් ගන්න මාස 4-5ක් යනකොට ලොකු බැලන්ස් එකකට යන්න. එහෙම පළවෙනි මාසේ මෙහෙමයි ඔයාලා 10ක් දාලා 10න් ඔයාලා එක ඩොලර් එකක් එක එන්ට්‍රි එකට ගන්න. එතකොට ඔයාලා ප්‍රොෆිට් තියෙන්නේ 84යිනේ 784යි. හොඳේ 784 ගැන හිතන්න එපා. දවස් 10ක් ට්‍රේඩ් කරනකොට ඩොලර් 8යි 740ක් ඇවිල්ලා. හරිද? එතකොට හිතන්න මාසයක. එතකොට දවස් 20යි. දවස් 20ට 16යි 780ක් ඇවිල්ලා. හරි. එතකොට අපි අර දාපු 10යි 7 ඩොලර් 26යි 760ක්. හරිද? නෑ 780ක්. එතකොට අපි ඒතකොට මාසයක් යනකොට ලොකු ප්‍රොෆිට් එකකට ඇවිල්ලා. ඉතින් ඔයාලා අර එදිනෙදා ගන්න ප්‍රොෆිට් එක ගැන හිතන්න එපා. මාසෙට එකතුවක් කරන්න. එකතුව කරලා බලන්න කීයක් ප්‍රොෆිට් එක තියෙනවද කියලා. එතකොට දෙවෙනි මාසෙ ඉඳලා ඔයාලට හොයන්න පුළුවන් ඩොලර් එකට වඩා. එතකොට මාසෙට දවස් 20යි දවස් 20ට ඔයාලට හොයන්න පුළුවන් 25ක් විතර ඩොලර් හොයන්න පුළුවන් මාසෙට. හරි. ඉතින් ඒ වගේ අර එදිනෙදා ගන්න ප්‍රොෆිට් එක ගැන හිතන්න එපා. මාසෙ අන්තිමට ඔයාලගේ ටෝටල් ප්‍රොෆිට් එක බලන්න. ටෝටල් ප්‍රොෆිට් එක ඒ විදිහට මම හරි ගස්සලා දෙන්නම් ඔයාලට මනි මැනේජ්මන්ට් එක. එහෙම හදලා ඕන කෙනෙක් ඉන්නවනම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා මගේ YouTube channel එකේ group link එක. එතකොට ඔයාලට මේ free group එකේ ඉඳලා අපි වැඩ කරන්නේ කොහොමද කියලා බලලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. මම group link එක ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න. ඔයාලට ඒකෙන් group එකට එන්න පුළුවන්. තාම සෙල් එකක් සෙට් වුන්නේ නැහැ මෙතන. බලමු අපි. බලන් හිටිය කියලා සල්ලි කැපෙන්නේ නැහැ. ඔයාලා බලන් ඉන්න ඉවසීම බලන් ඉන්න. මොකද මාකට් එක මේ වෙලාවේ මේ දැන් මෙන්න මේ වෙලාවේ මෙතන මෙහෙම තිබ්බට වෙබ්සයිට් ඔප්ෂන් එකේ මේ පට්ට ඩවුන් එක තියෙන්නේ. මෙන්න මෙහෙම සෙල් එකක් ඇදලා අපිට සෙල් එකක් දීලා තියෙනවා. අපිට ඒ ඊතලේ දුන්නේ නැහැ නේ මෙතන. තව තප්පර 40 ගණන් අපිට බලමු අවසානයේ හරි දෙයි. අන්න සෙල් එකක් සෙට් වුණා අපිට 20යි 30ට අපිට ගන්න පුළුවන් අම්මාට. මෙන්න මේ අවස්ථාව අපිට ගන්න යන්න එපා බොරු. මෙන්න මේ වගේ වෙනකොට අහු වෙනවා අපි. බලමු. අපිට ගන්න පුළුවන් 31 32 33 මම group එකටත් සිග්නල් එක දාන්නම්. ඔන්න group එකටත් සිග්නල් එක දැම්මම මම ඔයාලා බලන්න 9 වෙනිදා 8:30ට මම group එකට සිග්නල් එකක් දාලා තිනවා. අපි බලමු මෙතන අපි එන්ට්‍රි ඇනලයිස් කරගන්න. මෙතන සිග්නල් එක දුන්නාට පස්සේ අපි ඇනලයිස් කරගන්නවා මෙතන 31 32 33 කියන ටයිම් තුන. ඒ ටයිම් තුන එකක් අනිවාර්යෙන් මාකට් එක
පහළට එන්න ඕනේ. බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ලයිව් ඇනලයිස් එකක් වලට දාලා තියෙන්නේ. මේක අනිවාර්යයෙන් වින් කරන්න ඕනේ මේ ටයිම් තුනේ එකක්. 31 32 33 ඔන්න ටයිම් තුනේ එකක් අනිවාර්යයෙන් වින් කරන්න ඕනේ. බලමු. මම ගෲප් එකටත් සිග්නල් එක දාලා තියෙන්නේ. ඔන්න පළවෙනි එක ලොස් ගියා. එතකොට අපි දෙවෙනි එක ගන්නවා 32න්. ඔයාලා එන්ට්‍රි ගන්න ඕන හැම වෙලාවෙම මෙතන ඔයාලා ටයිම් එක කවුන්ට් වෙනකොට මෙතන තප්පර 1ක් 2ක් තියද්දි එන්ට්‍රි ගන්න ඔයාලා. මෙතන තප්පරයක් වෙනකන් ඉන්න එපා. තප්පර 1ක් 2ක් තියද්දි එන්ට්‍රි ගන්න හරියටම ටයිම් එක මෙන්න මේ අර දැන් අපි 30ට නම් 30 වෙනකම් ඉන්න එපා. තප්පර 1ක් 2ක් තියද්දි වැඩි තියද්දි ගන්නත් එපා. තප්පර 1ක් 2ක් තියද්දි අනිවාර්යෙන් එන්ට්‍රි ගන්න ඔයාලා. ඒක අවසාන මොහොතේ කනගාවෙන් ගියපු සිග්නල් එකක්. ඒක ඔව් මම ගෲප් එකට ඒක ෂෙයා කරන්නම්. ඒක දශමකින් තමයි ලොස් ගියේ නෑ. ඒක වින් කරා. මම ඒක ස්ක්‍රීන් එක මේ ප්‍රොෆිට් එක ෂෙයා කරන්නම්. ඒක නූලෙන් ගියපු එන්ට්‍රියක් එතන. ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන පොඩි කැනල් එකක් තමයි ඇදලා තියෙන්නේ. එතකොට අපි මෙතන සෙල් එකක් දුන්නාට පස්සේ මෙතන දීලා තියෙන 30ට. එතකොට අපි 9යි ওই ටයිම් එකේ තමයි අපිට ඊළඟ එන්ට්‍රිය ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු තව එකක් මෙතන ස්ටාර්ට් එක කලින් ඊට වඩා සෙට් කරලා එක සෙට් වෙලා නැහැ නේද? මෙතන 8:12ට ඒක ගන්න බෑනේ අපිට. මේක ගන්නත් බෑ 8:21ට. ගන්න බෑ ඒක. 8:26.
සෙල් එක අපිට ගන්න බෑ මෙතන. ටයි 12ට 12 22 32 42. ඔයාලට මතක ඇත්නම් වීඩියෝ එක නැවත පාරක් පස්සට ගිහිල්ලා බලන්න. මෙන්න මේ මෙතන සෙල් එන්ට්‍රිය දෙද්දි පල්ලෙහෙන් බයි ඊතලයේ වැටුණා. එහෙම අවස්ථාවල ගන්න යන්න එපා ඔයාලා. හරිද? එහෙම ගන්න අවස්ථා අවදානම් එන්ට්‍රි තමයි එහෙම ගන්න අවස්ථා. එහෙම අවස්ථා ගන්න යන්න එපා. ඔයාලට මට ඒක අමතක වුණා. එතන මට මතකයි මෙතන මෙන්න මේ වගේ ඊතලයක් මේ පහලින් සෙට් වෙලා මේ ඊතලෙ මැකිලා පහලින් සෙට් වෙලා නැවත තමයි ඊතලේ උඩට ආවේ. එහෙම අවස්ථා එන්ට්‍රි ගන්න යන්න එපා. එහෙම ගන්න එක අවදානම්. අපිට මෙතන සෙල් එක ගන්නත් බෑ. මෙතන සෙල් එක ගන්න බෑ අපිට. මෙතන සෙල් එක ගන්න බෑ. මේ පැත්තේ පහලින් තමයි ඩොට් එක ඇදලා තියෙන්නේ. අපි බලමු අපිට මෙතන බයි එකක් දීලා තියෙනවා 32 32 42 ටයිම් එකට බලමු. මෙතන 40 ගණන් වල බලමු. මෙතන ඊතලයේ මේ ඩොට් එක යටින් තියෙන නිසා අපිට බයි එන්ට්‍රියක් සෙට් වෙයි. අපි බලමු ගන්න පුළුවන්ද බැරිද කියලා. මම කලිමුත් අරක කියලා දෙල් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ස්ථාවරයක් නැති එන්ට්‍රි ගන්න යන්න එපා කියලා. සමහර අවස්ථාවල මෙහෙම බයි මේක සෙල් එක මැකිලා බයි එක දෙනවා, සෙල් එක දෙනවා, බයි එක දෙනවා, සෙල් එක දෙනවා. ඒ වගේ අවස්ථා ගන්න යන්න එපා. කෝස් එකේ ඉන්න කට්ටියට මම ඒක කියලා දීලා තියෙනවා. හරි. මොකද එහෙම ගන්න එව්ව අවදානම් මෙතන කනගාවින් මෙතන 33 කනගාවින් වින් එක ගියේ තප්පරයක් කලින් ගත්තනම් විතරයි වින් කරන්නේ. නැත්තම් ඒක ලොස්. මෙතන සෙල් එක ගන්න බෑ අපිට. සමහර මෙතන සෙල් එන්ට්‍රියකුත් මෙතන මේක සිග්නල් එකක් පෙන්නයි සෙල් එකක් අපිට ගන්න බෑ. මෙතන සෙල් එක සෙට් වෙලා තියෙන නිසා බලමු. ඔව් අපිට සෙල් එක ගන්න විදියක් නෑ. මෙතන සපෝට් ලයින් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මාකට් එක උඩට යන්න ඕනේ. මේ සපෝට් ලයින් එකක් තියෙනවා ඇඳලා තියෙනවා සපෝට් ලයින් එක. මෙතනින් පහළට කඩාගෙන ගියා නම් මාකට් එක පහළට කඩා යනවා. මෙතනින් නැවතුන නිසා මෙතනින් උඩට යන්න ඕනේ. බලමු මොකද වෙන්නේ කියලා. අරක 42 නේද? 42න් පස්සේ තමයි අපිට එන්ට්‍රියක් සෙට් වෙන්නේ.
වෙන සපෝට් ලයින් එකක් යටින් ඇදෙනවා. බලමු මාකට් එක පහළට යයිද කියලා. මේ කැනල් එක මෙතෙන් නැවතුනොත් තව කැනල් එකක් උඩට යන්න ඕන බයි එකක්. බලමු මේ ගාවින් ඇවිල්ලා නැවතුනොත් උඩට යන්න ඕන. බලමු මොකද වෙන්නේ කියලා. තාම කඩන් ගියේ නෑ පහළට. ඔන්න ගියා. දැන් අපිට මෙතන බයි එන්ට්‍රි ගන්න හිතන්නවත් බැහැ. බලමු මොකද වෙන්නේ කියලා. දැක්ක නේද? තව සපෝට් ලයින් එකක් මෙතනින් පහළෙන් ඇදුනා. ඒ වුණාට වැඩක් නෑ. අපිට පහළට මෙතනින් පහළට ඇවිල්ලා තියෙන්නේ. පස්සේ තමයි මේ සපෝට් ලයින් එක ඇදෙන්නේ. බලමු. සෙල් එකක් දීලා අය බයි එකක් දුන්නා සෙල් කැනල් එකකටම. ඉතින් ඒ වගේ අවස්ථා ගන්න කවදානම් ඉස්සෙල්ලා මෙන්න මෙතනත් මේ සෙල් එකෙත් ඒ වගේ අවස්ථාවක් තමයි සෙට් උනේ. බලමු අපිට මෙතන 45ට බයියක් සෙට් අපිට ගන්න බෑ. බලමු පහළට සෙට් වුණොත් ගන්න පුළුවන් සෙල් එකක් දුන්නොත්. මෙතෙන් උඩට මාකට් එක ගියත් ගොඩක් උඩට යන්න හම්බෙන්නේ නැහැ. මෙතනින් එන්න ඕනේ පහළට මාකට් එක. මොකද CCC ලයින් එකක් ඇදලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙව නිල් පාට ලයින් එකක් ඇදලා තියෙනවා. ඉතින් උඩට යන්න බෑ මාකට් එක. බලමු. යනවා මේ කැනල් එකෙන් කඩන් යන්න උඩට.
ඔව් දැන් මෙන්න මේ වගේ තැනකින් බයි එකක් දුන්නොත් අපිට ගන්න පුළුවන් ඒක ගන්න අවදානමකුත් තියෙනවා බලමු. ඔව් එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට මොනවද ප්‍රශ්න තියෙනවා නම් අඟහරුවාදා සිකුරාදා සූම් එකෙන් අපි කතා කරමු. එහෙනම් හැමෝටම ජය වේවා.